හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් අද මම ඔයාලට කියන්න යන්නේ අපේ ලංකාවේ රාවණ රජතුමාගේ බිසව මන්දෝදරි දේවිය ගැන. ඉන්දියාවේ මානනී ජේ ආනන්දනී කියලා රයිටර් ලියලා තියෙන ලස්සන ස්ටෝරි එකක් ගැනයි. ඉතින් මේක ස්ටෝරි එකක් කිව්වට මේක රාමායන සංගදාස ජෛන වර්ෂන් එකෙන් තොරතුරු අරන් තමයි යා මේ පොත ලියලා තියෙන්නේ. ඉතින් මේ පොතේ තියෙනවා ෆස්ට් චැප්ටර්ස් වල ලස්සන කතාවක්. ඒ තමයි රාවණ රජතුමා මන්දෝදරි බිසව බැඳලා ලංකාවට ගේනකොට එයාව පිළිගන්න ලොකු උත්සව තිබිලා තියෙනවා ලංකාවේ. ඉතින් ඒ උත්සවවලදී ආව නවුන්ස් කරලා තියෙනවා අද ඉඳන් රාවණ රජතුමා පාලනය කරන හැම ලෝකෙකම මහරජින මන්දෝදරි දේවියයි කියලා. එතකොට අහසටත් පොළවටත් පාතාලයටත් මහරජින මන්දෝදරි දේවියයි. ඒ වගේම ලංකා මාතාවත් මන්දෝදරි දේවියයි කියලා. ඉතින් මේකේ මන්දෝදරි දේවියගේ වචනින් වගේ ලියලා තියෙනවා. එයාට සතුටු හිතුනේ එයා අහසෙවත් පොළවේවත් පාතාලෙවත් රාවණ පාලනය කරන කිසිම ලෝකෙක මහරජින වෙච්ච එක නෙවෙයි. එයාගේ හිතට සතුටක් දැනුනේ එයා ලංකාව වගේ හෝලි ලෑන්ඩ් එකක මාතාව වෙච්ච එකයි කියලා. ඉතින් මේකේ ලංකාව කියන්නේ කොහොම තිබ්බ රටක්ද කොහොම තිබ්බ තැනක්ද කොච්චර හෝලිද කියන එක මේ බුක් එකේ සෑහෙන්ට මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් මේක තමයි පොත මන්දෝදරි ದಿ Queen of Lanka from මානනී ජේ ආනන්දනීගේ. මම දැන් හැම චැප්ටර් එකකම තියෙන ලස්සන කතා ටික ඔයගලන්ට හිමින් දැන් කියන්න. Okay, bye.